ආයුබෝවන් යාළුවනේ අද මම ඔයාලට පෙන්වන්න යන්නේ නයිමිරිස් පැලවලට එන මයිටාව පාලනය කරන විදිය. ඒකට මම භාවිතා කරන්නේ සන්මයිට් කියන කෘමිනාශකය. අපි වීඩියෝ එකේ අන්තිමට කතා කරමු මේ කෘමිනාශකය ගැන. මුලින්ම අපි බලමු කොහොමද මේක නිවැරදි ප්‍රමාණයට හදාගන්නේ කියලා. මේ කෘමිනාශකය දාන ප්‍රමාණය කිව්වොත් වතුර ලීටරයකට තේ හැන්දක් තමයි දාන්නේ. මම තේ හැඳි දෙකක් දා ගන්නවා වතුර ලීටර 2කට. ඔයාලට පේනවා ඇති මම දාන ප්‍රමාණය. තේ හැන්ද පුරවලා නෙමෙයි දාගන්නේ. මේක කුඩා පැල කාලයේදීම ගස් වලට ස්ප්‍රේ කරනවා. මොකද ගහට කෘමි හානියක් ආවට පස්සේ කෘමිනාශක ගහලා වැඩක් නැහැ. අපි දැනගන්න ඕන කෘමි හානියක් එන්න කලින් ඒක පාලනය කරගන්න. මයිට්ස්ලා කියන්නේ ඇහැට පේන්නේ නැති ඉතා කුඩා කෘමීන්ට. මේ සත්තු කොළේ යට ඉඳගෙන යුෂ උරා බොන එක තමයි කරන්නේ. මේ වගේ ලක්ෂණ තිබ්බොත් මයිට්ස්ලා ඉන්නවා කියලා හඳුනා ගන්න පුළුවන් ඔයාලට. ඒව ලක්ෂණ ගැන කිව්වොත් ඔයාලට බලා ගන්න පුළුවන් කොළවල කහපාට ලපලප තියෙනවා. කොළ කොඬ වෙලා ඇඹරිලා යනවා. ගස්වල වර්ධනය අඩු වෙනවා. ඒ වගේම අලුතෙන් එන්න දළු හරියට වැඩෙන්නෙත් නැහැ. මේ වගේ වෙලාවට ඉක්මනින්ම පාලනය කරගන්න ඕනේ. ඒකට හොඳම විසඳුම තමයි සන්මයිට් කියන කෘමිනාශකය. මේක විශේෂයෙන්ම මයිටා පාලනයට හදපු කෘමිනාශකයක්. මේක ස්ප්‍රේ කරද්දී කෘමීන් ඉක්මනින්ම පාලනය වෙලා ගහ හොඳට වර්ධනය වෙනවා. මේ කෘමිනාශකය ස්ප්‍රේ කරද්දී ඔයාලා මේ විදියට කරන්න. කොළේ යටපැත්තට හොඳට වදින්න ස්ප්‍රේ කරන්න ඕන. ගහ සම්පූර්ණයෙන්ම තෙමෙන විදියට ස්ප්‍රේ කරගන්න ඕන. උදේ හෝ සවස ස්ප්‍රේ කරගන්න. දවල් තද හිරු එළිය තියෙන වෙලාවට කෘමිනාශක කවදාවත් ස්ප්‍රේ කරන්න යන්න එපා. මයිටා හානිය වැඩි නම් සතියෙන් සතිය වගේ ස්ප්‍රේ කරගන්න. මම මෙතනදී මගේ ගස් වලට ස්ප්‍රේ කරන්නේ මයිටා හානියක් එන්න කලින්. ඒක නිසා ආයේ මම ස්ප්‍රේ කරන්නේ කෘමිනාශකයක් දවස් 15ක් 20ක් වගේ ගිහින්. ඒක ඔයාලගේ වගාවට කෘමි හානි එන විදිය බලලා ස්ප්‍රේ කරගන්න. ඒ වගේම මතක් කරනවා මිස්ටර් නයිමිරිස් YouTube channel එකත් subscribe කරන්න කියලා. ඊළඟට කෘමිනාශක ස්ප්‍රේ කරද්දී ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්යෙන් අත්ආවරණ දාගන්න. goggles එකකුයි මාස්ක් එකකුයි දාගන්න ඕන නම් ගොඩක් හොඳයි. තව පොඩි උපදෙසක් දෙන්න තියෙනවා. එකම කෘමිනාශකය දිගටම දාන්න එපා. වෙන මයිටාවන්ට හරියන කෘමිනාශකයක් මාරු කරලා භාවිතා කරන්න. හරි එහෙනම් යාළුවනේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් like කරලා comment කරලා ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.